හරි අපි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ 2024 O level maths paper එක. මේකේ මම part CD එකට මේ වීඩියෝ එක දාන්නම්. මුලින්ම අපි first එකේ ඒ කොටස සාකච්ඡා කරලා ඉමු. හරි මම යන්න පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා නිවසක බිත්තිවල තීන්තා ලේප කිරීමට මිනිසුන් 6 දිනකට දින 8ක් ගත වේ. 6කට දින 8යි. එම කාර්ය දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා අමතර මිනිසුන් කී දිනෙකු යෙදවිය යුතුද? මේක අපි මිනිස් දින වලට ගත්තොත් ඒ කියන්නේ එක මිනිස්සෙක් මේක කරන්න ගියොත් දින කීයක් යනවද කියන එක මිනිස් දින ගාන අපිට ගන්න පුළුවන්. මිනිස්සු ගාන වැඩි කළොත් දින ගණනයි. එතකොට මෙතන දින 6යි මිනිස්සු ගාන 6යි දින ගණන 8යි 48යි. හරිද? ඊට පස්සේ කියනවා මේක දින 3කින් කරනවා නම් යොදවන්න ඕනේ අමතර මිනිස්සු ගාන. හරි. අපි මුලින්ම හොයමු මේක දින 3කින් කරනවා නම් ඕනේ මිනිස්සු ගාන. අපිට ආ උත්තරේ මිනිස් දින 48යි කියලා. ඔය 48 බෙදනවා දින 3කින්. හරි එතකොට එනවා මිනිස්සු 16යි කියලා. ඔය එන්නේ දින 3කින් මේක කරන්න නම් ඕනේ මිනිස්සු ගාන. ඔක්කොම මිනිස්සු ගාන 16යි. දැන් අපි අහන්නේ අමතර මිනිස්සු ගාන. ඒක ගන්න අපි කරන්නේ 16න් අඩු කරනවා. අතන දීලා තිබ්බ 6. උත්තරේ 10යි. අපි යන් එන ඊළඟ ප්‍රශ්නෙට දෙවෙනි එක. හරි දෙවෙනි ගානේ අපිට දීලා තිනවා මෙන්න මේ දත්ත දෙක දීලා තිනවා. ඊට අමතරව මෙන්න මෙතන තියෙනවා මෙහෙම ඉලි කැලි දෙක. මොකක්ද? මේ රේඛා දෙක සමාන්තරයි කියලා තමයි මේකෙන් කියන්නේ. සමාන්තරයි කිව්වා අපිට ගන්න පුළුවන් මෙතන ඒකාන්තර කෝණ තියෙනවා. මෙතන 40යි නම් මෙතනත් 40යි. සම්පූර්ණ එක සරල රේඛාවක් ඉන්න මේක 180ක් වෙනවා. එතකොට 180න් 70ක් ගියාම මෙතන 110යි. 110යි 40යි මේක සම්පූර්ණ ත්‍රිකෝණයක් ඉන්න 180ක් ඉන්න ඕනේ මේ සම්පූර්ණ කෝණ තුනේ එකතුව. එතකොට මෙතන 110යි මෙතන 40යි මෙතන කෝණ කීයද? 150ක් වෙන 180න් 50ක් ගියාම මෙතන අංශක 30යි කියලා එනවා. හරි. දැන් අපි දන්න වැඩ කැලි ටිකක් දාලා කෝණ ටික හෙව්වා. දැන් අපි ප්‍රශ්නේ අහලා දින්නවා. BAE කෝණේ හොයන්න. BAE හොයලා ඉවරයි නේ. හරි. ඔහොම දන්න ටික කරගෙන ගියාම අපිට නිකම්ම උත්තරේ එනවා. හරි. උත්තරේ අංශක 30යි. ඊළඟ ප්‍රශ්නේ දීලා තිනවා. අපි දැන් ඉන්නේ තුන්වෙනි ප්‍රශ්නේ. 2 යට 3x එකතු කිරීම 5 යට 6x එකතු කිරීම 7 යට 12x එකතු කිරීම නෙවෙයි සෝරි මෙතන තියෙන්නේ අඩු කිරීම. හරිද? මේක සුළු කරන්න. මේක සුළු කරන්න. මොකක්ද අපි කරන්නේ? මේක සුළු කරන්න. මේ තුනම අල්ලලා පොදු හරයක් ගන්න. මේ ගණන් දැක්කම බය වෙන්න එපා. මේ O level maths කියන්නේ මාර ලේසි සබ්ජෙක්ට් එකක්. නිකන් බය වෙලා කරගන්න බැරුව ඉන්න එක තමයි වෙන්නේ හැමෝම. මෙතන අපි ගමු 6 තියෙනවා 12 තියෙනවා 3 තියෙනවා 12 අපිට පොදු හරයේ විදියට ගත්ත හැකි. 12 පොදු හරයට ගත්තාම මේ උඩ තියෙන එකත් අපි ಗುಣ කරන්න බෑ යට ಗುಣ කරනවා නම්. දැන් 12 වෙන්න අපි 3 4ෙන් ಗುಣ කරන්න ඕනේ නේ 12 වෙන්න නම්. ඒ වගේ තමයි උඩ තියෙන එකත් ಗುಣ කරන්න ඕනේ. 2 ගුණ වෙනවා 12 වෙන්න 3 ගුණ කරේ 4න් එකතු කිරීම 5 ගුණ කිරීම මෙතන 2කින් වැඩි වෙන්න ඕනේ එකතු කිරීම එකතු කිරීම නේ එතන අඩු කිරීම තියෙන්නේ 7 වැඩි කිරීම මෙතන 12 තියෙන හින්දා අපි මේක කිසිම එකකින් වැඩි කරන්න උවමනාවක් නැහැ. එතන 7 දාන්න පුළුවන් නැත්නම් වැඩි කිරීම 1 කියලා දා ගන්න පුළුවන්. දැන් මේක සුළු කරමු.
4 වඩා 2 8යි. එකතු කිරීම 10 අඩු කිරීම 7. යට 12යි x. 8යි 7යි එකක් ඉතුරුයි 10යි 1යි 11යි යට 12යි x. මේක තමයි උත්තරේ. හරි අපි එන යන් ඊළඟ ප්‍රශ්නෙට 4 වෙනි ප්‍රශ්නේ. මේකේ දීලා තියෙනවා ප්‍රශ්නයක් නෙමෙයි මේ ප්‍රශ්නයක් නෙමෙයි මේ සෝරි මේක ගානක් නෙමෙයි තියරි එකක් මම හිතන්නේ අහලා තියෙන බලමු. ආව් තියරි එක. පාත දියේදී හැඩ අතුරින් ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩය නොවිය හැක්කේ කුමක්දයි තෝරා යටින් ඉලක්ක ඇඳ දක්වන්න. පාත දියේ අතුරින් ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ත්‍රිකෝණයක් ගැන කමු කරමු. ප්‍රිස්මයක මුහුණතක ත්‍රිකෝණයක් සහිත ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩය නොවිය හැක්කේ. ප්‍රිස්මයක් කියන්නේ ඔන්න ඔහොම එකක් නේ. ප්‍රිස්මයක් ගැන කමු. එතකොට මේතන ත්‍රිකෝණාකාරයි. ප්‍රිස්මයක් දැකලා තියෙනව නේද ළමයි? ප්‍රිස්මයක තියෙන්න බැරි හැඩය මොකද්ද කියලා මේ අහන්නේ. මෙතන මොනවද තියෙන්නේ? ත්‍රිකෝණයක් තියෙනවා. මේ මොකක්ද? සමචතුර සෝරි. මේ මොකක්ද? ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. හරිද? ආයි දෙකම උත්තරවල තියෙනවා. හැඩය නොවිය හැක්කේ මොකක්ද කියලා අහන්නේ. දැන් ওই දෙකම දන්නවනේ රොම්බසේ කියන එක දැනගෙන නැති වුණත් මේ දෙක දන්න හින්දා අරකට ඉර ගන්න අපිට පුළුවන්. හරිද? රොම්බසේ කියන්නේ සමචතුරස්‍රයට පයින් ගැහුවා කියලා හිතා ගන්නවා. හරිද? අපි යම් පස්වෙනි ප්‍රශ්නෙට එනවා. පස්වෙනි ප්‍රශ්නේ. දී ඇති වට ප්‍රස්ථාරයෙන් දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30ක් නම් නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව කීයද? හරි ළමයි මේක දීලා තියෙනවා මෙතන අංශක 20යි මෙතන 180යි මෙතන 90යි. මෙන්න මේක ඇල්ල හොඳේ 90 කියන්නේ. අටලෝ ගන්න ඉපා. මෙතන මේ නාට්‍ය රංග කලාව මට ලියන්න ලේසි ඉන්නවා ඩ්‍රාමා කියලා දාගත්තා. හරිද? දැන් අපෙන් අහන්නේ නාට්‍ය රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30ක් නම් නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව කීයද? මේ කෝණේ අංශක 20යි මේ අංශක 20 ඇතුළේ ඉන්නවලු 30 දෙනෙක්. හරිද? මෙතන කෝණේ අපි දන්නේ නැහැ. මුලින්ම අපි මේ කෝණේ හොයාගෙන ඉමු. හරිද? ඔය වගේ ප්‍රස්තාරය දුන්නාම ප්‍රශ්නේ කියන්නත් කලින් කෝණේ හොයාගෙන ඉන්න ලේසි. හරිද? ඕක කෝණේ අනිවාර්යෙන්ම කියන්න බැයිද කෝණේ ගොඩක් දුරට එන්න පුළුවන්. හරිද? අපි මුලින්ම මෙතන කෝණේ හොයමු. මේ සම්පූර්ණ කෑල්ල 180යි. මෙතන 90යි මේ කෑල්ල ගියාම. මෙතන 20යි. 90 ධන 20 ධන x සමාන 180යි. x සමානයි 180 අඩු කිරීම 110යි. 70යි. තුන් කෝණේ x කියන්නේ අංශක 70යි. දැන් අපිට දීලා තියෙන දත්තයක් විදියට අංශක 20ක් ඇතුළේ ඉන්නවලු 30 දෙනෙක්. අංශක 70ක් අස්සේ කීයක් ඉන්නවද කියලා තමයි ඔය ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හරි. 20ක් ඇතුළේ 30ක් ඉන්නවනේ. අපි බලමු අංශකයක් ඇතුළේ කීයක් ඉන්නවද කියලා. නැත්තම් වෙන විදිහකට යන්නත් පුළුවන්. අපි ලේසියට මේක කරමු. අංශකයක් ඇතුළේ ඉන්න එන 30 බෙදීම 20ක්. අංශකේට එච්චරයි නා අංශක 70කට කීයද කියලා අපිට දැන් හොයාගන්න. හරිද? 30 බෙදීම 20 වැඩි කිරීම 70. බිංදු දෙක කපලා ගියාම එනවා 4 3 21යි බිංදුවයි බෙදීම 2 සමානයි 105යි. හරිද? මෙන්න මේ අංශක මේ x කියන්නේ 70යි කියලා අපි හොයාගත්තා. මේ ජ්‍යාමිතික තියරි වලින්. ඊට පස්සේ මෙතන අංශක 20කට 30යි ඉඳලා අපි බැලුවා අංශකයකට කීයද කියලා. අංශකයකට ආව 30 බෙදීම 20ක් කියලා. ඒ නිසා අපි බැලුවා අංශක 70කට කීයද කියලා. මෙතන කෝණේ 70 හින්දා. එතකොට අපිට එනවා ළමයි 105.
උත්තරේ තමයි 105. මේකේ කේන්ද්‍රය ඕලු හොයන්න කියන්නේ අපිට වෙන්නේ CDB කෝණය. මෙන්න මේ කෝණය හොයන්න කියන්නේ. හරිද? අපිට දීලා තියෙන්නේ මෙන්න මේක ABජය සමච්ඡේදනය කරනවා කියලා DC මගින්. එතකොට අපිට දාගත්තේ මේක 90යි කියලා. හරි සමච්ඡේදනය කරනවා කියන්නේ සමාන දෙකට බෙදෙනවා කියන එක. එතකොට නිකමට වෙන්න මේ ඉර අමතක කරලා දැන් ඔයාලට මොකද්ද පේන්නේ? මෙතන තියෙනවා චතුරස්‍රයක්. මේ මුළු හතර වෘත්තයක පිහිටි චතුරස්‍රයක්. හරිද? ආයි මේක ඇඳ ගන්නවා. එතකොට චතුරස්‍රයක මේ කෝණ දෙක මොකද වෙන්නේ? මේ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. මෙන්න මේ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. මේක x කියලා දාගත්තොත් x එකතු කිරීම අංශක 120 සමානයි අංශක 180යි. එතකොට අපිට x නිකම්ම හොයාගත්ත හැකි අංශක 60යි කියලා. හරිද? අංශක 60යි මෙතන 90යි. x කියන්නේ 60යි කියලා අපි හොයාගත්තා. මෙතන 90යි. එහෙනම් මෙතන කීයද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. මෙතන එහෙනම් 30යි. ඔන්න උත්තරේ. හරිද? ඒක හිතෙන්න පොඩ්ඩක් බලන්න ඕනේ ළමයි මේ මෙතන තියෙන මේ චතුරස්‍රය දිහා. මේ චතුරස්‍රයේ තියරි එක දන්නේ නැත්නම් ඔයාලට මේක හොයන්න ගොඩක් අමාරුයි. අමාරුනේ ඇත්තට මේක හොයන්න බෑ. ඒක දන්නේ නැත්නම්. 7 වෙනි ප්‍රශ්නේ සාධක සොයන්න. 2x වර්ග අඩු කිරීම 18. මේකේ සාධක හොයන්නලු. හරි. සාධක හොයන්න අපි මොකද කරන්නේ මුලින්? ඔයාලට පේනවා මෙතන 2 තියෙනවා 18 තියෙනවා. මේකේ අපි පොදු එකක් එළියට අදිමු. 2 තියෙන හින්දා මම 9 අදිනවා. sorry 2 එළියට දෙකක් තියෙනවා. එළියට ඇද්දොත් මෙතන ඉතුරු වෙනවා x වර්ගයේ අඩු කිරීම දෙකක් ගත්ත හින්දා 18 දෙකෙන් බෙදුවාම 9යි. දැන් අපිට ඕක සාධක කරන්න පුළුවන්. 9 කියන්නේ මොකක්ද? 3 වර්ගය. හරිද? දැන් මේක සාධක කැඩෙනවා. x වර්ගයේ ඍණ 3 වර්ගය කියන්නේ x ඍණ 3 x ධන 3. දැන් නෙමෙයි අතර මේක එකතු කිරීම. හරිද? මේක මම ඔප්පු කරලා පෙන්නන්නද? මේක සුළු කළොත් x වර්ගයේ ධන 3x ඍණ 3x 3 3 9යි. මෙතන එනවා x වර්ගය. මෙතන ධන 3යි ඍණ 3යි කැපිලා යනවා. ඍණ 9. 9 කියන්නේ මං කිව්වා කලින් 3 වර්ගය. මම කියන්න ඕනේ මේවා දැනගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලෝ ලියගෙන ඉන්නේ. හරිද? එතකොට අපිට මෙතන දාන්න උනා 2 x අඩු කිරීම 3 x එකතු කිරීම 3. x සමානයි මෙන්න මේ ඇතුලේ තියෙන ටික තමයි ගන්න x එක තියෙන්නේ. x ඍණ 3 සමානයි බිඳුව හෝ x ධන එකතු කිරීම x එකතු කිරීම 3 සමානයි බිඳුව. ඒ කියන්නේ x සමානයි 3 හෝ x සමානයි ඍණ 3යි. හරි අපි ඊළඟට යමු 8 වෙනි ප්‍රශ්නෙට. හරි 8 වෙනි ප්‍රශ්නේ කියනවා 10 0.6යි 3යි 7යි 5 සමානයිලු 4.3යි 4 විදියට ගන්නලු. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා LG 43.4 LG කියන්නේ log 10 පාදය. දැන් මේකේ මෙන්න මේ 10 කියන්නේ මොකද්ද? 10 කියන්නේ මේකේ පාදය. මෙන්න මේ බලයේ විදියට තියෙන්නේ දර්ශකය.
හරි. මේක තමයි අගය. මේක අපි ලඝු වලින් ලියාගන්නේ කොහොමද? log 10 පාදයේ සමානයි log 10 පාදයට 4.34 සමානයි 0.63775. ලඝු විදියට ලියාගන්න තියෙන්නේ මෙන්න මේ අගයයි දර්ශකයයි දෙපැත්ත මාරු වෙන එක. හරි. මෙන්න මේක ගත්තාම ඔයාලට පේනවා මෙතන අහලා තියෙන අපේ log 10 පාදයට 43.4. මෙතන අපිට ඇවිල්ලා තියෙන්නේ 4.34. එතකොට මේක පේනවනේ 10ක් වැඩි වෙන්න ඕනේ කියලා. දැන් මේක නිකම්ම අපිට මෙහෙම දාලා වැඩි කරන්න බෑ. හරිද? එහෙම වැඩි කළොත් වැරදි. දැන් මේකෙන් අපි ලියා ගන්නවා log 10 පාදයට 43.4 සමානයි log 10 පාදයට 4.34 වැඩි කිරීම 10. හරිද? දැන් මේක ලඝු ගුණ කිරීමක් කියන්නේ එකතු කිරීමක්. LG 4.34 එකතු කිරීම LG 10. LG 10 කීයද? LG 10 එකයි. හරිද? මේව මතක තියාගන්න ඕනේ. LG 4.34 අපිට දත්තයක් විදිහට දීලා තියෙනවා. හරි. මේ උඩදී. එතකොට 0.63775 LG 10 එකයි. මෙන්න මේක එකතු කරාම වෙනවා 1.63775. ඔන්න ඔක තමයි උත්තරේ. හරි. හරි. 9 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා. දී ඇති රූපේ AB සිරස් ගසක් වන අතර AB මේ B මෙතන A මේක පොළව. හරිද? සිරස් කියන්නේ අංශක 90යි. C ලක්ෂයේ ළමෙක් සිටගෙන සිටි. හරිද? මෙතන ළමෙක් ඉන්නවලු. තවද AC තිරස්සේ ළමයා කුරුල්ලා දකින්නුයේ ඒ ආරෝහණ කෝණයකින් හා. දැන් කුරුල්ලා ඉන්නේ මෙතන. ආරෝහණ කියන්නේ මෙන්න මෙහෙට. උඩට තියෙන කෝණය. හරිද? මේක ඒලු. කුරුල්ලා ළමයා දකින්නේ B අවරෝහණ කෝණයකින්. කුරුල්ලට ළමයාව පේන්නේ B අවරෝහණ කෝණයකින්. දැන් මෙහෙමනේ ඒක ඉන්න ඕනේ එහෙනම්. හරිද? එම කෝණ නිරූපණය කරන A සහ B අතර සම්බන්ධය ලියා දක්වන්න. මේක අපිට දීලා තිනවා ළමයාගේ උස සලකන්න එපාලු. ඒ කියන්නේ ළමයා උස නැහැ මෙන්න මෙතන තමයි ඉන්නේ කියලා කියන්නේ. හරි. A B අතර සම්බන්ධය හොයන්න. දැන් ඔයාලට පේනවද මේක අපි ඇඳලා තියෙන්නේ මේ තිරස් රේඛාවන්නේ. කුරුල්ල මෙතන ඉන්න හින්දා මෙතන ඉඳලා මෙහෙම මෙනෙන කෝණය කියන්නේ මෙන්න මේක 90යි. ඒ කියන්නේ මේ දෙක සමාන්තර වෙන්න ඕන. සමාන්තරයි කියන්නේ AB ඒකාන්තර කෝණ. ඒ කියන්නේ A සමානයි B. A සමානයි B වෙන්න ඕනි. හරි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක උස එහි පතුලේ අරයමෙන් 3 ගුණයකි. සිලින්ඩරයක් තියෙනවා. ඍජු වෘත්ත සිලින්ඩරයක්. හරි පතුලේ අරය R නම් ඔව් R කියලා දීලා තියෙනවා අපිට. පතුලේ අරය R මෙන් 3 ගුණයලු උස. ඒක 3යි R. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණ තීන්ත ගෑමට වක්‍ර පෘෂ්ඨය කියන්නේ මෙන්න මේ කෑල්ල මේ දිගේ ගියාම මේක ඍජු කෝණාශ්‍රයක් වගේ. හරි. තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණය එහි පතුලේ පමණක් තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ප්‍රමාණයෙන් කී ගුණයක්ද? දැන් අපි මේ ගත්තොත් පතුලේ වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය හොයන්නේ කොහොමද අපි? වෘත්තයක πr වර්ගය 2πr එහෙම නෙමෙයි හොඳයි 2πr කියන්නේ පරිමිතිය හොයන එක. හරි πr වර්ගය. දැන් මෙතන අපිට h නෙමෙයිනේ මෙතන දීලා තියෙන්නේ. අර r වගේ 3 ගුණයක් කියලා දීලා තියෙනවා. එතකොට මෙතන h වෙනුවට
3R ආදේශ වෙන්න ඕනේ. R වැඩි කිරීම 3R. 3 අරක් 2 6යි 5R වර්ගය. මෙතන තියෙනවා පල්ලෙහා පතුලේ පෘෂ්ඨය ගන්න යන වර්ගඵලය. මෙතන තියෙනවා වක්‍ර පෘෂ්ඨය. දැන් මේක වගේ කී ගුණයක්ද? 6 ගුණයක් නේ. බලමු ගම පේනවා 6 ගුණය තමයි උත්තරය වෙන්න ඕනේ. හරි 24 පේපර් එකේ ඒ කොටසේ ප්‍රශ්න 10ක් අපි කතා කළා. ඉතුරු ප්‍රශ්න 10 මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. මොකද වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා. මේකේ තේරෙන්නේ නැති මොනවද තියෙනවා කමෙන්ට් එකක් දාන්න. තව එක්ස්ප්ලেইন කරන්න ඕනේ කියලා දෙන්න ඕනේ මොනවද තියෙන්නේ කියලා. හරිද? කමෙන්ට් එකක් දාලා තියන්න මම බලන්න අනිවාර්යෙන්. හරි.